සියලු දෙනාට සුබම සුබ උදෑසනක් වේවා. ඔන්න ඉතින් අදත් අලුත් වීඩියෝයක් අරගෙන ආවා. ඉතින් අද වීඩියෝ එකේ විශේෂත්වය තමයි රෝස දියර. ඒ කියන්නේ රෝස් වෝටර් කියන දේ හදාගන්න තමයි අද මේ වීඩියෝ එකේ පරමාර්ථය. ඉතින් ඔන්න අදත් මේ වීඩියෝ එක අරන් එන්නේ ඔය හැම දෙනාටම. ඉතින් මේ රෝස වතුර එක ඉතින් හදාගන්නකොට ඉතිරි මං කොටස් ටික මේ වීඩියෝ එකම දාන්න. මේ වීඩියෝ එක අවසාන වෙනතුරු බලන්න. ඉතින් මේ රෝස වලින් ගොඩක් දේවල් කරන්න පුළුවන්. ගොඩක් ප්‍රයෝජන තියෙන රෝස වතුර සාමාන්‍ය පූජාවලට ගන්න, තමන්ගේ මූණ පැහැපත් කරගන්නවා. ඉතින් එක දේවල් වලට ඉතින් මේ ගෑනු පාර්ශවයට තමයි මේ රෝස වතුර කියන දේ ගන්න. ඒ උනට පිරිමි පාර්ශවයට සුවඳට ඉන්න කැමති කට්ටියට මේ රෝස වතුර ගොඩක් ප්‍රයෝජන වෙනවා. ඉතින් මම මේ වීඩියෝ එකේ මැද භාගය වෙනතුරු මේ රෝස වෝටර් හදාගන්නේ කොහොමද කියලා මම වීඩියෝ එකකින් ඔයත්තන්ට පෙන්නන්නම්. හරියට රෝස මාල් ටික පෙති ගලව ගන්න ඕන. ඉතින් රෝස මේ තමන් අර ගොඩක්ම මේක ප්‍රයෝජනවත් වෙන්නේ තමන්ගේ ගෙවත්තේ රෝස මල් හැදෙනවා නම් ඒ රෝස මල් ගන්න. ඒ රෝස මල් අරගෙන වෙනම පෙති ඉවත් කරගෙන පෙති ටික වෙනම භාජනයකට දාගන්න. ඉතින් මේක අර කඩෙන් ගන්න රෝස් වලට වැඩිය මේක තමන්ගේ ගෙවත්තේ හැදෙනවා නම්, තමන්ගේ වැටවල් වල හැදෙනවා නම් මේ රෝස වල ගොඩක් හොඳයි. මොකද බෙහෙත් ගහලා නැහැ, තමන්ගේ ඉඩමේ හැදෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක අවසන් වෙනතුරු බලන්න. ඉතින් මේ රෝස් වතුර සකසා ගැනීම සඳහා මම මේ වගේ මුට්ටියක්, ඒ කියන්නේ මේ වගේ භාජනයක් භාවිතා කරනවා. ඉතින් Tamanට ඇති ප්‍රමාණයට මේ භාජනයට වතුර පුරව ගන්න. Tamanට ඉතින් මේ Taman හදාගත්ත රෝස මල් ටික, මේ රෝස ටික මේ භාජනයට දාගන්න. මේ රෝස වතුර ටික මේවා පිරිසිදුව හදන්න ඕන දේවල්. මොකද මේවා සෞඛ්‍ය ආරක්ෂක දේවල්. මේවා භාවිතා කරනවා, මේවා පූජාව කටයුතු වලට ගන්නවා. ඉතින් මේවා හදන්න ඕන ගෑස් ලිපේ නෙමෙයි හරිනවා. තමන් පිරිසිදුව අපි පෞරාණික ක්‍රමයට අනුව මේක හදන්න ඕන. දර ලිපේ. ඉතින් මේක ගොඩාක් දර ලිපයක් දුන්නොත් තමන්ට කාර්යයක් විතර කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ආකාරයට රෝස වතුර එක මේ භාජනයේ තියෙන රෝස වතුර එක මීසරේ තැම්බෙන්න දෙන්න. සාමාන්‍ය පොඩි ගින්දර ප්‍රමාණයක් විතර කමන්නේ. මොකද මේක වැඩිපුර දැම්මොත් ඉතින් යන්න පුළුවන්. ඒක නිසා මේ ආකාරයට රෝස් වතුර එක තැම්බෙන්න දෙන්න. මෙන්න මෙහෙම පුළුවන් නම් ගොඩක් හොඳයි. මොකද මේ රෝස් වතුර එකේ ඉතින් වාෂ්පය යන්න පුළුවන්. වාෂ්ප වෙනවා. ඒක නිසා මේ වගේ බර දෙයක් තිබිතකොට මේකේ වාෂ්ප ටික මේ කුඩ වැදිලා මේකෙන් හිමිසරේ බේල ඇතුළට යනවා. එතකොට ඒ ටිකේ තමයි හොඳම ටික තියෙන්නේ. වතුර ටික නෙමෙයි ගොඩක්ම. ඉතින් මේ වගේ විදිහට හදාගන්න. ඉතින් මම මේක තැම්බුණාන් පස්සේ මම වීඩියෝ එක මේ අතරතුරම මම දාන්නම්. ගෙට ගහගන්න. මොකද මේක වාෂ්ප වෙන්න පුළුවන්. ඒක නිසා ඔන්න ටික ටික ගින්දර එනවා වැඩිපුර. මේ ගාන තඹ ගන්න. ඉතින් තැම්බුණාම ඊට වෙල් ටික දාන්න. ඔන්න ඉතින් අර තැම්බුණ රෝස් දියර ටික, ඒ කියන්නේ රෝස් වතුර ටික මේ විදිහට පෙරලා පිරිසිදු බෝතල් වල දාගන්න ඕන. මේ විදිහට බෝතල් වල දාගන්න. ඉතින් අපේ රෝස් වතුර එක, කියන්නේ රෝස් වෝටර් එක හදලා ඉවරයි. ඉතින් මේක ලස්සන බලන්න ගොඩක් සම්පූර්ණ පැහැයක් තියෙන. මේක සුවඳයි ගොඩක්. ඉතින් මේ රෝස් වෝටර් එක ඉතින් ලස්සනට ඉතින් Tamanට ගෙදර ඉන්න වෙලාවට මේක හදා ගන්න පුළුවන්. ඉතින් මගේ වීඩියෝ එක අද අවසන් වෙනවා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න, කමෙන්ට් කරන්න, හැමෝටම ෂෙයා කරන්න බලන්න. ඉතින් හැමදාටම තෙරුවන් සරණයි. මේ වගේ දේවල් අතලා බලන්න. ඔබට මේ වගේ දේවල් කරලා බලන්න පුළුවන්. හැමදාටම තෙරුවන් සරණයි. අලුත් වීඩියෝ එකක් ආයි ගන්නවා.